අයිබෝන් ඉතින් මගේ චැනල් එක බලලා ගොඩක් දෙනෙක් කතා කරනවා පර්සනලි වාහන ඉම්පෝර්ට් කරගන්න. ඒ වගේම channel එක through මම දෙන විස්තර අහලා ගොඩක් දෙනෙක් දැනුවත් වෙලා තියෙනවා මේ වාහන ඉම්පෝර්ට් කරන එක ගැන. ඉතින් channel එක බලනවට ගොඩක් ස්තුතියි. ඒ වගේම subscribe කරන්න කියලාත් ආරාධනා කරනවා. ඉතින් මේ වෙද්දී වාහනයක් ලංකාවට ඉම්පෝර්ට් කරගන්න පර්සනල් ඉම්පෝර්ට් කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රධානතම ප්‍රශ්නය තමයි මේ තිබෙන යුදමය වාතාවරණයත් එක්ක පර්සනලි වාහනයක් ඉම්පෝර්ට් කරගනිද්දී මොන වගේ බලපෑමක් වෙයිද කියන කාරණය පිළිබඳව. ඔබ දන්නවා පහුගිය කාලය පුරාවටම ජපානයෙන් වාහනයක් ඔක්ෂන් එකෙන් මිලදීගෙන ඉන් අනතුරු LC ඕපන් කරලා ඉන් පස්සේ සාමාන්‍යයෙන් ජපානයෙන් ෂිප් වෙලා සාමාන්‍යයෙන් ලංකාවේ හම්බන්තොට වරාය දක්වා මාස 1කමාරක් වගේ කාලයක් ඇතුළත වාහනයක් ළඟා වුණා පර්සනල් ඉම්පෝර්ට් කරගනිද්දී. හැබැයි මේ යුද්ධමය වාතාවරණයත් එක්ක මේ වෙද්දී යම් ආකාරයකට shipping cancel වීම ඒ වගේම අර වෙනදා තරම් ඉතා ඉක්මනට shipment schedule වීම වෙන්නේ නැති කියන කාරණයත් එක්ක යම් පමණකට සතියක් දෙකක් ඒ කියන්නේ සාමාන්‍ය මාස දෙකමාරක් වගේ කාලයක් සම්පූර්ණයෙන්ම හම්බන්තොට දක්වා වාහනේ එන්නට කල්ගත වෙන හැඩක් තමා තියෙන්නේ මේ තිබෙන යුද්ධමය වාතාවරණයත් එක්ක. ඉතින් තවදුරටත් මේ යුද්ධමය වාතාවරණයත් එක්ක අපි සලකලා බැලුවොත් එහෙම ජපානයේ ඔක්ෂන්ස් වල වාහන මිල ගණන් යම් පමණකට අඩු වෙලා කියලා අපිට කියන්නට පුළුවන්. ඒ කියන්නේ මේ කාලය වාහනයක් බිඩ් කරගන්න හොඳ කාලයක්. ඔබට යම් බයක් තිබෙනවා නම් මේ තිබෙන යුදමය වාතාවරණයත් එක්ක ටිකක් පරක්කු වේද තමන්ගේ වාහනේ එන්න මෙන්න මේ කියන කරුණු සම්බන්ධයෙන් බයක් තිබෙනවා නම් ඒක තරම් බියවිය යුතු කාරණයක් නෙමෙයි. මොකද සාමාන්‍යයෙන් කලිනුත් අපි සති 3ක් වගේ ගත්තා LC ඕපන් කරලා shipping schedule කරගන්න. හැබැයි දැන් ඒක සති 4ක් 5ක් වගේ යද්දි schedule කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මා අවසානයේට ඔක්ෂන් එකකින් ගත්ත වාහන කිහිපයකුත් ඒ ආකාරයටම ලොකු පරක්කුවක් මං හිතුවා ඊට වඩා පරක්කු වෙයි කියලා. හැබැයි හිතුවට වඩා ඉක්මනින් schedule කරගන්න හැකියාව ලැබුණා. ඉතින් මේ කියන කාරණෙත් එක්ක ජපානයේ ඔක්ෂන් එකකින් වාහනයක් පර්චේස් කරන්න මේ කාලය ටිකක් හොඳ කාලයක්. මොකද අර මේ යුද්ධයේ වාතාවරණයත් එක්ක ඉදිරියේදී මොන වගේ තත්වයක් උදා වේද කියන බය මත සමහරු පෙළවෙනවා ලංකාවට ඇවිල්ලා තිබෙන ස්ටොක්ස් වලින් වාහන මිලදී ගන්න. ඉතින් ඒ වගේම තවත් කාරණයක් පිළිබඳව අවසාන වශයෙන් මතක් කරන්න ඕනි. කලින්ට වඩා දැන් යම් පරක්කුවක් වෙනවා පර්සනලි වාහනයක් ඉම්පෝර්ට් කරගනිද්දී. හැබැයි එක් පැත්තකින් ඔබට මූල්‍යමය වශයෙන් සැලකිය යුතු වාසියක් තිබෙනවා ස්ටොක් එකකින් ලංකාවේ සේල් එකකින් වාහනයක් ගන්නවට වඩා මේ වගේ පර්සනලි ඉම්පෝර්ට් කරගනිද්දී. විශේෂයෙන්ම ඔබ පර්සනලි වාහනයක් ඉම්පෝර්ට් කරගන්නවා නම් දැන් සාමාන්‍ය මාස දෙකමාරක වගේ කාලයක් ඔබේ අතට වාහනේ පත් වෙන්න අනිවාර්යයෙන්ම ගත වෙනවා. ඉතින් මෙන්න මේ ඉවසීමත් එහෙම නැත්නම් මේ කාලේ ඔබට බලාගෙන ඉන්න පුළුවන් නම් විතරක් ඔබ පර්සනලි වාහනයක් ඉම්පෝර්ට් කරගන්න යොමු වෙන්න. මොකද අපිට දැන් මගෙන් වාහනයක් කෙනෙක් ඉම්පෝර්ට් කරලා දෙනකොට මම කියනවා මම මාස 2ක් වගේ ඇතුළත කාලයකින් මේ වාහනේ ඔයගලන්ට එක්ස්පෝර්ට් කරලා දෙනවා කියලා. හැබැයි සමහරක් වෙලාවට මේ වගේ යුද්ධමය වාතාවරණයන් හින්දා අපිට නොවැළැක්විය හැකි හේතුන් මත මේ වගේ යම් ආකාරයකට පරක්කු වීම සිදු වෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ සිද්ධීන් ඊ타මත්ම අවබෝධයෙන් දෙපාර්ශ්වයේම අවබෝධයෙන් අපිට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් නම් ඔබේ බලාපොරොත්තු වෙන බජට් එකට ටිකක් මිල අඩුවෙන් ඔබ බලාපොරොත්තු වෙන වාහනය ජපානයෙන් ඉම්පෝර්ට් කර දීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ කාරණේ මතක් කරන්න ඕන උනේ ඔබත් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ජපානයෙන් අලුත් වාහනයක් ඉම්පෝර්ට් කරගන්න මටත් පුළුවන් ඒ සඳහා සහයෝගය දෙන්න. විශේෂයෙන්ම රැන්ඩි කාස් ඒ සඳහා මේ වෙද්දී යහුසුලුව වැඩ කටයුතු කරමින් යනවා. ඒ වගේම ඉදිරියේදී ලංකාව තුලත් අපේ සේවාවන් පුළුල් කරන්න මේ වෙද්දී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඉතින් වැඩිදුර විස්තර ඔයගලන්ට ගන්න පුළුවන් මගේ YouTube channel එකෙන්. ඒ වගේම රන්දික සපුආරච්චි, රන්දික රවීන් සපුආරච්චි මගේ personal Facebook පිටුවෙනුත් ඔයගලන්ට වැඩිදුර තොරතුරු ගන්න පුළුවන්. ඉතින් වාහනයක් ඉම්පෝර්ට් කරගන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම් ඔක්ෂන් වල ටිකක් ගාන අඩු වෙලා තියෙනවා මේ වෙද්දී. ඒ වාසිය ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳවයි දැනුවත් කරන්නට අවශ්‍යතාවය උනේ මට. අදට සමුගන්නවා. ස්තුතියි.